අයිබෝන් හැමෝටම අද මෙතඩ් of ඔෆිෂියල් විත් නදී තුළින් අපි කතා කරන්න යාල හුඟ දෙනෙක් මගෙන් අහපු හුඟ දෙනෙන් නිතරම දකින රහසිගත අංකයක් ගැන. ඒ තමයි 11 ඔයාටත් දවස පුරා හම්බෙන් වගේ 11 කියන අංකය නිතරම පේනවද? ඔර්ලෝසුව දෙහා ඊට පස්සේ බිල්පත්වල වාහනාංකවල මේ සුවිශේෂී රටාව ඔයා නිතරම දකිනවනම් ඒක අහම්බයක් නෙවෙයි. ඒ විශ්වය විසින් ඔයාට එවන බලගතුම දිව්‍යමය පණිවිඩයක්. ඒන්ජල් නම්බර් 11 කියන්නේ ඔයාගේ ආධ්‍යාත්මික දොරටුව විවෘත වෙලා තියෙනවයි කියන සංඥාවක්. මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ සිතුවිලි ඉතාමත් වේගයෙන් යථාර්ථයක් වීමට පටන් අරගෙන කියලා. ඔයා විශ්වයේ සපග එකම තරංග ආයතනයක සිටින බවට තමයි මේකෙන් තහවුරු කරන්නේ. හරි, දැන් අපි බලමුකෝ ඔයා මේ අංක දැක්කයින් පස්සේ මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. ඔයාට මේ අංකය දැක්කයින් පස්සේ පළවෙනි පියවර විදියට සිතුවිලි පාලනය කරගන්න. ඒ කියන්නේ ඒ මොහොතේ ඔයා හිතාගෙන ඉන්නේ මොකක්ද කියන එක අවධානය යොමු කරන්න. ධනාත්මක දේවල් විතරක් ඒ වෙලාවේ හිතාගන්න. ඒ සිතුවිලි තමයි ඔයාගේ යථාර්ථයක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙන්නේ. ඊට පස්සේ දෙවනියට කරන්න ඕනේ ප්‍රාර්ථනාවක් කරන්න. මේක මැජික් මූමන්ට් එකක් කියලා හිතලා ඔයාගේ හදවතේ ඇති බලවත්ම ප්‍රාර්ථනාව මේ වෙලාව විශ්වයට මුදහරින්න. ස්තුතිවන්ත වෙන්න තුන්වෙනියට. මෙවැනි සංඥාවක් මගින් ඔයාව නිවැරදි මාවතට යොමු කිරීම ගැන ඔයාගේ දේවදූතයන්ට සහ විශ්වයට ස්තුති කරන්න. ඊට පස්සේ හතරවෙනියට අන්තිමටම ඔයාගේ බය දුරු කරගන්න ඕනේ. ඔයාගේ ජීවිතයේ අලුත් ආරම්භයකට මඟ පෑදී තියෙන නිසා අතීතයේ ඉඳලා තියෙන බය, සැකය, ඒ වගේ දේවල් අත්හරින්න ඕනේ. ඊට පස්සේ විශ්වාසයෙන් ඉදිරියට යන්න ඕනේ. තවත් මේ වගේ දේවල් දැනගන්න මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.